මේ සූදානම අපේ ඉංග්‍රීසි සෙන්ටන්ස් පැටර්න්ස් එකතුවට තවත් පැටර්න්ස් පහක් එකතු කරගන්න. අද අපි ඉස්සෙල්ලම එකතු කරන පැටර්න් එක තමයි කිසියම් දෙයක් ගැන මම හිතමින් ඉන්නවා නම් මම කල්පනා කර කර ඉන්නවා නම් ඒක අපි කොහොමද ඉංග්‍රීසි වලට හරවන්නේ කියන එක. I am thinking about noun එකක් එහෙම නැත්නම් verb එකක ing එක තියන්න පුළුවන්. මේක නම් අපිට simple continuous tense විදියට උනත් සලකන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි වාක්‍ය රටාවක් විදියට අපිට මේක ගන්නත් පුළුවන්. I am considering or focusing my thoughts on something. මම මේ දවස්වල හිතන දේ කිසියම් දෙයක් මත තමා තියෙන්නේ. මම ඒක ගැන තමයි හිතමින් ඉන්නේ. බලන්න මොනවා ගැනද හිතමින් ඉන්න පුළුවන් කියලා. I am thinking about my future. අපිත් එහෙමනේ. අනාගතය ගැන අපි හිතමින් ඉන්නවා මොනවා වේද දන්නේ නැහැ කියලා. She is thinking about changing her job. ඇය හිතා ඉන්නේ මොනවාද? දැන්ට කරන රස්සාව නම් එයාට හරියන්නේ නැහැ. රස්සාව වෙනස් කරන එක තමයි එයා හිත ඉන්නේ. We are thinking about going on a trip. Going on a trip. බලන්න trip එකක් යන එක යෙදෙන හැටි ඉංග්‍රීසි වල going on a trip කියලා අපි කියන්නේ. go on a trip කියන එක verb එකේ ing කරන නිසා තමයි මෙතන going කියන විදිහට හදලා තියෙන්නේ. We are thinking about going on a trip. එතකොට මේ trip එකක් යන එක ගැන තමයි මේ හිතමින් ඉන්නේ. එතකොට තාම සිද්ධ වෙලා නැහැ. අනාගතය වෙනුවෙන් මම මේ දේ හිතමින් ඉන්නවා කියන අදහසයි මෙතන තියෙන්නේ. ඉංග්‍රීසි කතා කරනකොට අපි ගොඩාක් හිර වෙන තැනක් තමයි අපිට කිසියම් දෙයකට sorry කියා ගන්න ඕන. අපි හැමතිස්සෙම I am sorry කියලා නතර වෙනවා. මොනවා වෙනුවෙන්ද මම මේ sorry කියන්නේ කියන එක අපිට කියන්න වචන ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් මේ පැටර්න් එක අපි ඔයාලට දෙනවා. I am sorry for එක මොනවා වෙනුවෙන්ද ඔයා මේ sorry කියන්නේ කියන එක ඇඩ් කරන්න පුළුවන්. ඒක verb එකක් නම් ing දාලා සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් direct noun එක තියන්නත් පුළුවන්. used to apologize for something කිසියම් දෙයකට මට සමා වෙන්න ඒ වෙනුවෙන් මට කනගාටුයි කියලයි මේ අපි කියන්න හදන්නේ. I am sorry. දැන් ඔයා තැනකට පරක්කු වෙලා ගිහින් I am sorry කියලා එතන වාඩි වුණොත් මදි නේද? I am sorry for being late. I am sorry for being late. පරක්කු වෙච්ච එකට මට සමා වෙන්න. She is sorry for her mistakes. ඇයට වැරදි වුණා. එයාත් යම් වැරදක් කළා. I am sorry කියලා ඇය නතර වුණා නම් එච්චර අපි ගණන් ගන්නෙත් නෑ. හැබැයි එයා කියනවා she is sorry for her mistakes. මගේ වැරදි වෙනුවෙන් මට සමා වෙන්න කිව්වම එතන පොඩි සැලකිය යුතු දෙයක් තියෙනවා. I am sorry for disturbing you. මම අගේ අතින් ඔයාලට පොඩි disturb එකක් වුණා. ඔයාගේ වැඩට පොඩි බාධාවක් වුණා. So I am sorry for disturbing you. I'm sorry for disturbing you. I'm sorry කියනවට වඩා හරි වැදගත්කමක් තියෙනවා. සමා වෙන්න කියන එක සම්පූර්ණයි වගේ අපි ඒ විදිහට ඒක කිව්වොත්. ඔය වගේම ප්‍රශ්නයක් අපිට තියෙනවා thank you කියද්දි. thank you කියනකොටම අපි කෙනෙක් අපිට උදව්වක් හරි කිසියම් දෙයක් අපි වෙනුවෙන් කරාම thank you කියලා නතර කරන්න පුරුදු වෙන්න නම් එපා ඊට පස්සේ. ඒක හරි ලස්සනට කියන්න පුළුවන් I am grateful for අර විදියටම noun හෝ ing එක යොදලා. I feel thankful for something කිසියම් දෙයක් ගැන ඔබ මට කරපු කිසියම් දෙයක් ගැන මං ස්තුතිවන්ත වෙන්නේ මේ විදියට. මොන විදියටද බලන්න. I'm grateful for your help. thank you කියනවට වඩා කෙනෙක්ගේ උදව්වක් අරගෙන I'm grateful for your help. ඔයාගේ උදව් වෙනුවෙන් ස්තුතියි. She's grateful for having good friends. එයාට හොඳ යාළුවෝ ඉඳීම ගැන එයා ස්තුතිවන්ත වුණා. එයාටම ස්තුතිවන්ත වුණා. එයාට හොඳ යාළුවෝ ඉන්නවා. ඔයාලටත් ඉන්නේ හොඳ යාළුවෝ නේද? හොඳ යාළුවෝම ආශ්‍රය කරන්න. We are grateful for this opportunity. අපිට කිසියම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. We are grateful for this opportunity. අපිට සිද්ධ වෙන තවත් දෙයක් තමයි මේ ඉස්සරහා අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන ඒ ගැන හිතමින් අපි කනස්සල්ලටපත් වෙනවා. අයියෝ මෙහෙම වෙයිද දන්නේ නැහැ. මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා මට ඒ ගැන හරි කනගාටුයි. I am worried that. ඒක අපි කියන I am worried that එක ඒ අදාළ sentence එක තියෙනවා. I feel concerned that something may happen. Something may happen අනාගතේ. මෙන්න මේ දේ වෙයි කියලා මට මේ හරි කනගාටුවක් තියෙනවා. I am worried that I might be late. මේ බස් එක හිමින් යන විදියට නම් මට අදාළ තැනට on time යන්න බෑ. So මට හිතෙනවා I am worried that I might be late. මම පරක්කු වෙයි ඒ ගැන මට කනගාටුයි. She's worried that her baby is sick. ඇගේ දරුවා පොඩි අසනීප ලක්ෂණ පෙන්නනවා. අනේ දරුවා අසනීප වෙයිද කියලා එයා කනස්සල්ලෙන් ඉන්නවා. We are worried that the weather will change. අපි ඔන්න මැච් එකක් ගහන්න අද හවස බලාගෙන ඉන්නවා. දැන්ට නම් පායලා. වහීදෝ කියලා ඔන්න දැන් පොඩි
සැකයක් ඇති වෙලා we are worried that අපිට හරි කනස්සල්ලක් තියෙනවා. අපිට අප්සෙට් කොටිම කිව්වොත් නේද? අපිට අප්සෙට් අද හවස වහීද දන්නේ නෑ. The weather will change. කාලගුණය වෙනස් වෙයිද දන්නේ නෑ. කිසියම් දෙයක් ඔබට විශ්වාසයෙන් යුතුව තහවුරු කරන්න අවශ්‍යයි නම් මෙන්න පැටර්න් එක. I am sure මොකක්ද ගැනද විශ්වාසය තියෙන්නේ කියන එක ඊට පස්සේ ඇඩ් කරන්න සෙන්ටෙන්ස් එකක් විදියට. I strongly believe something is true. කිසියම් දෙයක් ගැන මට සම්පූර්ණ විශ්වාසයක්. I am sure you will succeed. ඔයා සාර්ථක වෙනවමයි මට ඒක විශ්වාසයි. I'm sure she knows the answer. ඇගේ මූණෙන්ම කියන්න පුළුවන්. අය උත්තරේ දන්නවා. I'm sure she knows the answer. එතකොට that කියන conjunction එක එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක use කරන්නම ඕන වෙන්නේ නැහැ. I'm sure everything will be fine. හැමදේම හොඳින් වෙයි. මට විශ්වාසයි. කිසියම් දෙයක් විශ්වාසයි කියලා කියන්න I am sure කියලා ඒ අදාළ sentence එක ඔයාට add කරන්නයි තියෙන්නේ. ඔක අතීතයට ගලපලා කියන්නත් බැරි කමක් නැහැ. I was sure කියලා කියන්නත් පුළුවන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරපු වාක්‍ය රටා පහ ඉක්මනින් මතක් කරගත්තොත් I am thinking about, I'm sorry for, I'm grateful for, I'm worried that, finally I am sure. එහෙනම් අපි ආරම්භ කරපු ඉංග්‍රීසි වාක්‍ය රටා පාඩම් මාලාවේ වාක්‍ය රටා 50ක් ඉගෙනගෙන අවසන් කරන අවස්ථාව මේක. මුල් වාක්‍ය රටාවේ ඉඳන්ම ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා හිටියා. මේවා බැලුවා, ඇහුවා, පොත්වල සටහන් කරගත්තා. මේ උදාහරණ සමහර අය ලියා ගන්න නැති, සමහර අය ඒත් එක්කම තවත් තමන්ගේම උදාහරණ ගොඩනගා ගන්න නැති. හැබැයි පොතට සීමා කිරීම පමණක් නොකළ යුත්තක්. අපි හැම වෙලාවෙම අපේ අයට කියන්නේ හැමතිස්සෙම මේක ඔබේ එදිනදා සාකච්ඡාවට කතා බහට යොදා ගන්න. එතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාට එදිනදා ඉංග්‍රීසි කතා කරන්න කෙනෙක් ඔයාගේ ගෙදර නැහැ. ඔයාගේ ඉස්කෝලේ නැහැ. ඔයා වැඩ කරන තැන නැහැ. කොටින්ම මේ සමාජයේ ඉංග්‍රීසි වලින් ඔයාට කතා කරන්න කෙනෙක් ඔයාගේ සමාජ වටපිටාවේ නැහැ. එතකොට කොහොමද අපේ ඉංග්‍රීසි දියුණු වෙන්නේ? ඉංග්‍රීසි වලින් හිතන්න කියන තියරි එක එන්නේ ඔන්න ඔය අවස්ථාවල. කිසියම් දෙයක් ඔයා සිංහලෙන් කියද්දී ඔයාට ඒ වෙලාවෙම බැරි වෙන්න පුළුවන්. හැබැයි පස්සේ හරි ඔයා හිතන්න මම මේක ඉංග්‍රීසි වලින් කොතනක හරි කවදා හරි කියනවා නම් මම මේක මේ විදියට නේද කියන්න ඕන වෙන්නේ කියලා. ඒක තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන මම දන්න රහස් ක්‍රමය. ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න ඕන. එහෙනම් අපි තවත් පැටර්න්ස් 5ක් අරගෙන ඉක්මනටම ඔයගොල්ලෝ හම් වෙන්න එන්නම්. ඉතින් මේ පැටර්න්ස් ඉගෙන ගැනීම තුළින් ඔයගොල්ලෝ යම්කිසි දියුණුවක් ඉංග්‍රීසි භාෂාව තුළ ලැබුවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. Thank you.